फ्रेंड्स කොහොමද ආවලදී අද මම අරන් ඉන්නේ Minecraft මොඩ් එක. මේක ඇවිල්ලා Mouse Mob කියන මොඩ් එක. ඔයාලට පිටිපස්ස පේනවනේ. බොස්ලා ටික දෙනෙක් ඉන්නවා. අපි එහෙනම් පිටතනද යම් වීඩියෝ එක. ඉතින් යාළුවනේ ඔයාලට පේන්නේ නැති මෙතන බොස්ලාගෙන් හම්බෙන අයිටමුයි මොබ් අයිටමුයි තියෙනවා. මේවා තමයි මොඩ් එකේ තියෙන ඔක්කොම අයිටම් මෙතන තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ බලමු මේ පළවෙනි බුක් එක මොකක්ද කියලා. මම මේ බුක් එක ඇවිල්ලා මේ මොඩ් එක ගැන සම්පූර්ණ විස්තරය මේ තියෙනවා යාළුවනේ. ඔයාලට මේ බුක් එක crafting table එකට එක ස්ටික් එකක් දාලා හදා ගන්න පුළුවන් මේ බුක් එක. නැත්තම් ඉදින්ම හම්බෙන මේ බුක් එක එහෙනම් ඒ බුක් එකේ විස්තරේ පියන් ඊළඟ අයිටම් එක බලන්න. ඊළඟ අයිටම් එක ඇවිල්ලා බුස් කෙනෙක් හම්බෙන අයිටම් එක එකත් ඔයාලට පේනවද දන්නේ නැහැ. බුස් කෙනෙක් ඉන්න ඕඩිය කෙනෙක් ඔය අයිටම් එක හම්බෙන්න මරුවාම ඒකද එහෙම තමයි ඒකේ තියෙන්නේ බොරු ටික. ඒ බුස් කෙනෙක් වලට තමයි අපිට හම්බෙන්නේ. අපි යන්නේ නම් ඊළඟ අයිටම් එක බලන්න. ඊළඟ අයිටම් එක ඇවිල්ලා මම ඔයාලට ඒ බුස් පෙන්නන්න මේ ඔක්කොම ගියු අයිටම්ස් ඔයාලට වෙන එක ආම එකක් ඉන්නේ බොරු දාගමු. මොනවද ඔයා මේ දාලා ඉන්න එක ගන්න නිකන් මායාකාරී යම්මක්. මේ ආමික සුපිරියාම එකක්. ඒ වගේම මේකේ පට්ට පෝස්ට් එකක් තියෙනවා. ඉන්න මම ඔයාලට පෝස්ට් පෙන්නන්න. ඔයාලා ක්‍රවුච් ලා උබාන හිටපුවාම පස්කටක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක වරක් මුහුම ඉස්සරහට පුපුරනවා. ඒක ලොක් කරන් කරුණා ඉන්නේ. බලන්න තව ඒ වගේ ලොක් පස්කටක් ඒකත් යනවා ඉස්සරහට මෙහා. ඒක කෙලනවා. ඒ බ්ලොක් කරන ගහම යනවා ඉස්සරහට ගිහින් පුපුරන එනිමෙන් ගිහින් වදනවා. අපි යන්නේ මේ බොස් කවුද කියලා බලන්න. මෙන්න මේ බොස් තමයි. අමුතුවෙන් මේක දාන්න මොකටද? මේ තමයි මම අර කලින් දුන්න සුපිරියා. මේ ළඟට බලන්න. ඊට පස්සේ මෙතන ඉන්න සන්බර්ඩ් එකම බලන්න මේක. මේක ඇවිල්ලා මාක්ස් එකක් සන්බර්ඩ් මදහම තමයි මේක හම්බෙන්න අපිට. ඒකත් මාරු ඉතින් ලස්සනයි. ඒකෙන් තව බලයක් මේ කියන්නේ පොඩි වැඩ වගේ කරන්න පුළුවන්. ඒකේ මේ මාස් ටිකක් අපි යමු. මේක සන්බර්ඩ් ස්පෝන් කරන මොබ්ලා එකක්. ඉන්ගෙන් තමයි අයිටම් හම්බෙන්නේ. මේක නම් සන්බර්ඩ් ට්‍රේඩ් කරපුවම තමයි මේක හම්බෙන්නේ. ගෝල්ඩන් බ්ලොක් 7කට හම්බෙන්නේ ඒක. එහෙනම් අපි ඔහොම ඉඳලා එකපාරක් උබාගෙන ආයෙත් අපිට ස්පෝන් කරන්න පුළුවන්. සන්බර්ඩ්ත් එහෙමම පුළුවන්. මම බොඩි ගාඩ් ලොක් කරනවා. මම දැන් 10යි මම ඔක්කොම ස්පෝන් කරපුවා 10යි. ඒක ඒවත් තියෙනවා අපිට.
එකක් කරන්න කරන මොක ඉතම ඉතර ගහන්න දැක ආය මොක මස්කට ගන්න පුළුවන් අපිට ඊළඟ අයිටම් එක ඇවිල්ලා මෙන්න මේ වගේ ගත්තා තියෙන්නේ ඒක ඉතින් අර පොඩි කාලේ පෑන් බොටල් දාලා කුළු කුළු විදින්නේ හාන් ඒ වගේ ගත්තා මේක විදින්න පුළුවන් මේකේ ඉතින් පොෂන් සෙට් එකක් හම්බුනා වදින කාට පොෂන් සෙට් එක ඒකෙන් නම් එහෙම තමයි වැඩි වෙන්නේ එච්චර ඒකින් ගන්න පුළුවන් මේක නම් ලොකු දෙයක් කරන්න බෑ පොඩි දේවල් ටික තමයි කරන්නේ මම අවසානට මෙන්න මේක කරන්න මොකද කියලා කියන්න ඔයාලට ඊළඟට තියෙනවා මෙන්න මේ වගේ අයිටම් දෙකක් හරි ඊට පස්සේ ඒ රිබන් එක අපිට පොසිෂන් ෆිට කරන්න පුළුවන් ඕන විදිහට මෙන්න මේ රිබන් එක වෙන්නේ මේ මෙන්න මුගිය පෙන්න තමයි ඒක අරුම් වල තමයි හම්බෙන්නේ අපිට අපි එන අපිට සද්ද අඩු කරගෙන මේක පවර්ෆුල් පෙන්නේ මේකෙන් අපිට එනිමිස්ලා ගෝල් කරන්න පුළුවන් ඒ ඩොන්කිට ගහලා වෙන්නන්න හොම්බලන්න මුටික වෙලා ගාඩ අන්න ගලුණා දැකද පුරට හෙල්ලෙන්නේ හැබැයි ඩියලා කෙනක හරි ඉතින් ඕම වෙටිස්ම අයිටම් අපිට නියම මොබ්ල කරන්න මම දැන් ස්පෝන් එක පාවිච්චි කරන්නේ අතන ඔක්කොම ස්පෝන් කරලා දිනේ යාළුවනේ ඒ හින්දා ලියන් යන තැන බලන්න මොන බොස් කෙනෙක් නෙමෙයි හැබැයි මේ මොකද කියන්නේ මොබයිල් එක පොඩ්ඩක් ගහන්න මොරින් පොසිෂන් එහෙම දෙනවා අපිට පොසිෂන් මේ හිමේ ඉන්න බොස් කෙනෙක් ඉන්නම් වෙනම කියවන්න බෑ මම හරි ඒක කරන්නේ මොකමගල ස්නෝ බය වල තමයි මම ඉන්නේ ඌ පිටක් හොඳ නෑ පොර උන්ට ගහන්න බෑ බැරියස් දාලා තියෙන දන උන්ට ගහන්න බෑ යාළුවනේ මෙවන් තමයි බොස්ලා තින්නේ තව එකෙක් ඉන්නවා බොස් කෙනෙක් ඌනම සන්බර්ඩ් ඉංගින් හිමදම වෙන්නේ මට කතා කරලම අපේ ඩීල් එකක් දාන්න පුළුවන් අර රෝඩ් එක මම අර කලින් කිව්වේ දෙන්න පුළුවන් කියලා මේ වැඩක් ගන්න පුළුවන් කියලා අන්න ඒ රෝඩ් එක තමයි මේක ස්ටාර්ට් කරනවා මර රෝඩ් එකේ දිනවන මූත් එක උඩින් ඉන්නවල පාකෝර් කරන්න පුළුවන් ඊට පස්සේ මේ ආම එකයි අතේ එකක් තියෙනවා මේකයි දෙනවා උන්ට මැජික් බලේමත් වෙන සුදු කියලා මේ මොන්නගෙන කියුවේ මේ මොබ්ලා මොනවා ලොකු දෙයක් නෑ මුන් දෙන්නා හරිද මේ ලැන්ටන් ඉන්නේ අයිටම් එක තමයි ඒ අයිටම් එක කෑවට පස්සේ අපිට නයිට් විෂන් එක හම්බ වෙනවා ඉතින් පහවල තප්පර පහවල ඉන්නේ මෙතන ඉන්න අන්න අරු ස්පෝන් කරන්නේ අරු ස්පෝන් කරන්නේ මෙන්න මෙන්න මොකක්ද දන්නේ ඌගෙන කියුත් හැබැයි මේ නෑ බම් සන්බර්ඩ් ගේ එන්ජොයි ඔඩි මේ ඉන්නේ නා ලොකු දෙයක් මෙන්න ඉන්න වොයිස් මේ බැලේ ළඟට ගියම අපි කනවා දැන් මම කන්නේ බෑ එනම කතාව ඔන්න ඔච්චරයි මේ මොණ්ඩේ තියෙන්නේ අපි එහෙනම් වෙන මොණ්ඩයක් එක්ක හම්බ වෙනකම් මම යනවා